මමම කිව්වා අපිට ප්‍රමාණවත් තෙල් සැපයුමක් තියෙනවා කියලා. 92 මිල වැඩි වෙලා තියෙනවා 75%කින්. අඩුවට ගෙන ආපු තෙල් ටික දැන් ඉවරයි. දැන් ඉෂුව වෙන තෙල් ගණන් වැඩි. මේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා පැණි තෙල් මිල වැඩි කරන්න උනේ සරල උත්තරේ තමයි ලෝක වෙළඳ පොලේ තෙල් මිල තාම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. අපේ ලෝක වෙළඳ පොලේ ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා 99.9කින්. කියන්නේ 100%කින් වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් මිල 92 මිල වැඩි වෙලා තියෙනවා 75%කින්. ඒතර බොර තෙල් මිල වැඩි වෙලා තියෙනවා 37%කින්. අපි විතරක් නෙවෙයි මේ කලාපේ නෙවෙයි මුළු ලෝකෙම සියලුම දෙනා මේ වෙනකොට තමන්ගේ මිල වැඩි කරලා තියෙනවා. මමම කිව්වා පහුගිය දවස්වල ජනතාව කලබල වෙච්ච වෙලාවේ අපිට ප්‍රමාණවත් තෙල් සැපයුමක් තියෙනවා කියලා. අපේ ස්ටෝරේජ් අපිට සීමිතයි. අපි මේ මාසය ඇතුළත එනවා කියලා තහවුරු කරපු නැවුත් වල එකතුවත් එක්ක තමයි අපි කියන්නේ කියලා ඉතා පැහැදිලිව කිව්වා. දැන් තියෙන්නේ ඒ ආපු නැව් වල තෙල්. ජනතාව කලබල වෙලා පහුගිය සතිය තුල 9 වෙනිදා වෙනකොට ඩීසල් පාවිච්චි කරලා තියෙනවා මෙට්‍රික් ටන් 59200ක්. 92 පෙට්‍රල් පාවිච්චි කරලා තියෙනවා 47500ක්. මේ මාසේ මැද්ද වෙනකන් යන්න තිබිච්ච තෙල් ටික දැන් ආපහු තියෙන්නේ ජනතාවගේ අතේ. අඩුවට ගෙන ආපු තෙල් ටික දැන් ඉවරයි. දැන් අපිට පළවෙනි දණයක් ආවා, හත්වෙනි දණයක් ආවා. ඒ තෙල් තමයි දැන් අපිට දෙන්න වෙලා තියෙන්නේ. ඒ තෙල් කෙනෙකුට හිතන්න පුළුවන් අපි තහවුරු කරලා තිබුණා නම් ඇයි මිල වැඩි වෙන්නේ? මෙතන ගොඩ බානකොට දවස් 5ක ලෝක වෙළඳ පොලේ ඇවරේජ් එක තමයි අපිට ගෙවන්න වෙන්නේ. එතකොට මේ දැන් ඉෂුව වෙන තෙල් වල ගණන් අනිවාර්යයෙන්ම වැඩි. යුද්ධය කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය තත්ත්වයක්. තෙල් මිල මේ විදිහට වැඩිවීම සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒ අසාමාන්‍ය තත්ත්වයට ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත සංසිද්ධිය. ඒ හින්දා ජනතාවගෙන් ආයෝජනය කරන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි ඉතාමත් දරුණු තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක සමනය වෙනකන් අපි සියලු දෙනා එකතු වෙලා අදිෂ්ඨාණයෙන් තමන්ගේ තෙල් අවම මට්ටමින් පරිභෝජනය කරලා මේ තත්ත්වයට මුහුණ දෙමු කියන එක තමයි ඇත්තටම ආයෝජනය කරන්න තියෙන්නේ.